හරි මුලින් බලන්න යන්නේ transactions and concurrency control part 1 මේ පාඩම part 2කට තමයි කරන්න හිතාගෙන ඉන්නේ. එතකොට මුලින්ම transaction and concurrency control part 1 එක යටතේ කතා කරගෙන යද්දී මුලින්ම කතා කරන්න පුළුවන් transaction එකක් කියන්නේ මොකක්ද කියන. එතකොට transaction එකක් කියලා මොකක්ද කියලා කතා කරද්දී මෙහෙමයි වෙන්නේ. mainly transaction එකක් කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම transaction එකක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙම ඇත්තටම transaction එකක් කියලා කියන්නේ කියන්නේ අපි පොදුවේ අපි ගන්න විදිහේ එක මොකක් හරි unit of read write for unit of work ඉන්නේ. කියන්නේ transaction එකක් කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් මොකක් හරි වැඩක් කරගෙන යද්දී ඒ වැඩේට ඒ මුළු වැඩේටම යන sequence of read write තමයි අපි mainly transaction වලදී කතා කරන්නේ read write. read කියලා කියන්නේ data එකක් කියවනවා, write කියලා කියන්නේ data එක modify කරනවා නැත්නම් data එක insert කරනවා. ඒකට අපි write කියලා තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට transaction එකක් කියලා කියන්නේ sequence of read writes for unit of works. එතකොට ඒක යටතේ තමයි මේ transaction කියන word එක තේරුම ඒක තමයි. එතකොට මෙහෙම බලාගෙන යද්දී mainly මෙහෙමයි මේකෙදී අපිට example එකක් විදිහට ගන්න පුළුවන් මෙන්න මේක. මේක ගණිතදී බලන්න මෙතන තියෙනවා දැන් හිතන්නකෝ මේ තියෙන banking app එකක්. මේ තියෙන banking app එකක්. මේ example එකකින් මම විස්තර කරගෙන යනවා. මේ banking app එක මේ banking app එක එක features තියෙනවා. ගොඩක් features තියෙනවා. දැන් බැලුවට පස්සේ අපි හිතන්න පුළුවන් නිකන් දැන් මොකද්ද මේ People's Bank එක ගත්තොත් එහෙම මොකක් හරි transaction කරන්න පුළුවන්. අපිට ඊට පස්සේ බලන්න පුළුවන් මොනවා අපේ මේ balance එක. ඒ වගේ ගොඩක් වැඩ features තියෙනවා. එතකොට හිතන්න normally මේක තමයි දැන් transaction එක. operation එක. දැන් මේ example එක ගන්න ඔයාලට අර ඒ transaction කියන මේක ඔළුවට යන්න. නැත්නම් මේ mobile කියන්නේ bank transaction කියන වචනේත් එක්ක සම්බන්ධයක් එහෙම නැහැ. හරිද? මම ඊළඟට වෙනම example එකක් ගන්න පෙන්නනවා. දැන් මේකෙදි කරන්නේ A කියන එකේ ඉඳලා B කියන එකට 100ක් transfer කරනවා. 100ක් transfer කරනවා. එතකොට අපි දන්නවා වෙන්න ඕනේ A ගේ account එකෙන් රුපියල් 100ක් අඩු වෙන්න ඕනේ. B ගේ account එකට රුපියල් 100ක් එකතු වෙන්න ඕනේ. එතකොට මේ banking app එක දැන් මේ banking app එක DB එකකට connect වෙලා තියෙනවා. ඒතර DB එකට connect වෙලා තියෙද්දි මුලින් එකක් වෙන්න ඕනි රුපියල් 100ක් අඩු වෙන්න ඕනි ඒකෙන්. අනිත් ඒ වගේම තමයි B රුපියල් 100ක් එකතු වෙන්න ඕනි. එතකොට මෙන්න මේ කෑලි දෙකටම මෙන්න මේ transaction මෙන්න මේ කියන updates දෙකටම තමයි අපි transaction එකක් කියලා කියන්නේ. මේක තනියෙන් ගත්තොත් අපිට ඒකට transaction එකක් කියන්න බෑ. මේ වැඩේ නැත්තම් මේ balance A ගේ ඉඳලා B ට account A ගේ ඉඳලා account B ට transfer කරනවා කියන එකට තමයි මේකෙදි මේ පාවිච්චි කරලා තියෙන්නේ. මේ ඒකෙන් අඩු වෙලා B ට රුපියල් 100ක් ඇඩ් වෙනවා. එතකොට මේ මුළු process එකටම තමයි transaction එකක් කියලා කියන්නේ. එතකොට ඊළඟට ගත්තට පස්සේ registered students degree program මේකත් ගත්තට පස්සේ දැන් ස්ටුඩන්ට් කෙනෙක් ඩිග්‍රී එකට රෙජිස්ටර් කරද්දී වෙන්න ඕනි දේ තමයි ස්ටුඩන්ට් මුලින්ම ස්ටුඩන්ට් ටේබල් එකට යාව ඇඩ් කරගන්න. එතකොට මුලින්ම කරනවා ස්ටුඩන්ට් ටේබල් එකට ඒ ළමයාව ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපි එයාට අදාළ ඩිග්‍රී එකත් මැප් කරන්න ඕනේ ස්ටුඩන්ට් ඩිග්‍රී ටේබල් එකේ. එතකොට ඔන්න ඔය දෙකම උනාට පස්සේ තමයි ට්‍රාන්සැක්ෂන් එකක් කියන එක කම්ප්ලීට් වෙන්නේ. නැතුව මේක විතරක් වුණා කියලා මේක ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ එක්සැම්පල් දෙකෙන් මට හිතෙනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මොකද්ද ට්‍රාන්සැක්ෂන් එකක් කියන්නේ කියලා. එතකොට ට්‍රාන්සැක්ෂන් එකක් කියලා කියන්නේ sequence of read writes for the unit of work. එක වැඩක් කරගන්න පාවිච්චි කරන read write sequence එකකට තමයි මේ ට්‍රාන්සැක්ෂන් එකක් කියලා කියන්නේ. එතකොට මේ ට්‍රාන්සැක්ෂන් කතා කරන්න පුළුවන් transaction properties mainly හතරක් තියෙනවා. මේ හතරට කියනවා acid principles කියලා. acid principle කියන්නේ ACID මුල තියෙන හින්දා acid principles කියලා කියනවා. එතකොට මේ හතර වැදගත්. සාමාන්‍යයෙන් කොහෙන් හරි මොකක් හරි ඔයාලා ෆේස් කරන එක්සෑම් එකකදී ඔයාලට આવොත් එහෙම මොනවා හරි ෆේස් මේ DS සම්බන්ධයෙන් එක්සෑම් එකක් එනවා නම් ඒකෙදී ඔයාලට atomicity එක ගැන ඒ කියන්නේ මේ properties ටික ගැන අහන්න පුළුවන්. එතකොට ඒකෙන් පළවෙනි එක තමයි atomicity. atomicity කියලා කියන්නේ මේ වගේ දෙයක්. මම මේ පැත්තේ අය අලුතෙන් ඇඳලා පෙන්නන්නම්. atomicity කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම PDF එකේ විදිහට ගත්තොත් එහෙම මේ විදිහට දුන්නා. atomicity කියලා කියන්නේ in transaction all actions happen or none. ඒ කියන්නේ එක්කොත් transaction එක වෙන්න ඕනි නැත්නම් transaction එක වෙන්නේ නැතුව තියෙන්න ඕනි. දැන් හිතන්නකෝ A ඉඳලා B ට මම කලින් example එකම ගන්නම්. මෙහෙම ගත්තට පස්සේ කලින් example එකේ A ඉඳන් B ට මේ ඉන්නේ A ඊට පස්සේ මේ ඉන්නේ B A ඉඳන් B ට රුපියල් 100ක් transfer කරනවා. එතකොට 100ක් transfer කරද්දී අපි දන්නවා A ගෙන් රුපියල් 100ක් අඩු වෙන්න ඕනි. C ගෙන් B ට රුපියල් 100ක් එකතු වෙන්න ඕනි. මේක තමයි මේකේ තියෙන update operations දෙක. එතකොට DB එකේ මෙන්න මේ update එක වෙන්න ඕනි.
එතකොට හිතන්න මොකක් හරි ෆේලිය එකක් හින්දා මේ 100ක් ඇඩ් කරනවා කියන එක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගේ account එකෙන් සල්ලි කැපෙනවා විතරයි. එතකොට මේ transaction එක වෙලා තියෙන්නේ partially. එතකොට atomicity principle එකට අනුව partial transactions වෙන්න බෑ. එක්කොත් වෙන්න පුළුවන් full ඒවා නැත්නම් වෙන්නේ නැතුවම තියෙනවා. ඒතකොට atomicity principle එක යටතේදී කතා කරන්නේ එක්කොත් full transaction එකක් වෙන්න ඕනි. එක්කොත් මේ all actions happen නැත්නම් මොකද්ද? no එක්කොත් ඔක්කොම වෙන්න ඕනේ නැත්නම් no. භාග දේවල් තියෙන විදිහක් නැහැ atomicity එක ඇතුලේ. භාග දේවල් තමයි මේ භාග දේවල් තියෙන්න බෑ. භාග දේවල් ආවොත් එහෙම database එක wrong data අරගෙන යනවා කියලා තමයි මේක කියන්නේ. එතකොට මේකෙදී අපිට main keywords දෙකක් පාවිච්චි කරන්න තියෙනවා commit abort කියලා. හරිද? commit abort කියලා main කැලේ දෙකක් කතා කරන්න තියෙනවා. commit කියලා කියන්නේ හිතන්න දැන් read write sequence එකක් එක දිගට සිද්ධ වෙගෙන යනවා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් වෙදී database execution එකක් කරද්දී මුලින්ම මේ ඩිස්ක් එකෙන් අපේ තියෙන hard disk එකෙන් memory එකට data ගන්න. අරගෙන මේ memory එක ඇතුලේ තමයි අදාළ වැඩ ටික කරන්නේ. එතකොට commit command එක run කළාට පස්සේ වෙන්නේ මේ memory එක ඇතුලේ කරපු changes ටික ලස්සනට මේ database එකට save වෙනවා. commit command එක ගිහුවට පස්සේ වෙන්නේ දැන් අර මේ පැත්තේ මම example එකෙන් පෙන්නලා තියෙනෙත් ඒකයි read write sequence ටිකක් තියෙනවා එක දිගට commit command එක ගහපු ගමන් වෙන්නේ memory එකේ තිබ්බ ඒ modifications ටික අපේ hard disk එකට save වෙන එක. ඊළඟට ඊගාව keyword එක තමයි abort keyword එකෙන් වෙන්නේ දැන් හිතන්න මොකක් හරි transaction එකක් වෙදී abort keyword එක ගහුවා කියලා කියන්නේ අපේ ඔක්කොම data ටික undo වෙනවා. ඒ කියන්නේ නිකන් reset වෙනවා වගේ වැඩක්. එතකොට undo operation එක තමයි call වෙන්නේ සාමාන්‍යයෙන් transaction එකක් මේ partially වුණොත්. completely අවුලක් නැතුව වුණොත් commit command එක run වෙනවා. හැබැයි partially වුණොත් එහෙම run වෙන්නේ abort command එක. ඒ කියන්නේ atomicity principle එකේදී කියන්නේ no partials execution. ඒ කියන්නේ partial ඒවා තියෙන්න බෑ. එක්කොත් වෙන්න ඕනි නැත්නම් නොවීම තියෙන්න ඕනි. ඒක තමයි ඊළඟට consistency principle එක ගැන කතා කරනවා. consistency principle එක ගැන කතා කරන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි database tables හදද්දී මොන හරි ඔය constraints define කරනවා. example එකක් විදිහට bank account එකේ balance එක බිඳුවට වඩා අඩු වෙන්න බෑ. එතකොට එහෙම වුණොත් ඒක එතකොට අපි ඒවට කියනවා integrity constraint කියලා. තව ඔය වගේ ගොඩාක් constraints දානවා. මේවා implement කරන්නේ කවුද? මේවා implement කරන්නේ developer. tables හදද්දී database create කරද්දී මේ developer තමයි මේ දේවල් implement කරන්නේ. එතකොට දැන් හිතන්න මෙතන A ගේ balance එක තියෙන්නේ රුපියල් 50යි. එතකොට 100ක් B ට transfer කරන්න. එතකොට එහෙම transfer කළොත් මෙතන minus ගාණක් එනවා. එතකොට මේ transaction එක වුණොත් minus ගාණක්. එතකොට මේ තියෙන balance එක බිඳුවට වඩා වැඩි වෙන්න ඕනි කියන constraint එක violate වෙනවා. එතකොට අපි කියනවා database එකේ තියෙනවා inconsistent data කියලා. ඒක තමයි මෙතන consistency principle එක violate වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ integrity constraint එකක් හරි violate වුණොත් consistency කියන principle එක නැති වෙලා යනවා. ඊළඟට මෙතන කතා කරලා තියෙනවා isolation principle එක. isolation principle කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ගත්තොත් එහෙම banking app එකක් තියෙනවා. මේ banking app එකේ තියෙන රුපියල් 2000යි. එතකොට එකම පාර ඒ කියන්නේ කන්කරන්සි විදිහට 1500 දෙකක් ෂෙයා කරනවා. මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක වෙන්න බෑ. මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන්න බෑ. ඒතර මේක කන්ෆ්ලික්ට් එකක්. නැත්නම් තව තේරෙන විදිහට කිව්වොත් එහෙම මේ තමයි මෙමරි එක. මේ තියෙන මේකේ දැන් data තියෙනවා. ඒතර මේ මෙතන 100 කියන data එක transaction 1 එකටත් access කරන්න ඕනේ. transaction 2 එකට ඒක modify කරන්න ඕනේ. දැන් හිතන්න transaction 1 එකේ කරන්නේ මේ 100 කියවන එක. transaction 2 එකෙන් කරන්නේ මේක modify කරන එක. එතකොට අන්න එහෙම කරන්න ගියොත් මේ දෙන්න අතර conflict එකක් ඇති වෙනවා. මේ දෙන්න අතර conflict එකක් ඇති වෙනවා. එතකොට මේ isolation principle එකෙන් කතා කරන්නේ මෙන්න මේ conflict handle කරන එක කියන්නේ. මේ isolation principle එක තමයි මේ පාඩමේ දිගටම යන්නේ. ඒකින්ද මේක හොඳට ඔලුවට දාගන්න ඕනි. ඒ කියන්නේ transaction දෙකක් එකම resource එක access කරද්දී ඒ දෙන්න අතර ඇති වෙන conflict එක නැති කරන එකට තමයි isolation principle එකෙන් කරන්නේ. ඊළඟට durability කියලා කියන පොඩි දෙයක්. durability කියලා කියන්නේ අපේ system එක crash වෙන්න පුළුවන්, failure වෙන්න පුළුවන්. එහෙම failure වුණොත් අපේ data හරි විදිහට backup විදිහට තියාගන්න ඕනේ. ඒකට තමයි මේ durability principle එක කියලා කියන්නේ. ඕක තමයි දැන් ACID principles නැත්නම් transaction සම්බන්ධ properties 4 විදිහට කතා කරන්න තියෙන්නේ. ඊළඟට කතා කරන්න පුළුවන් transaction schedules. transaction schedules. එහෙම ඒකට කතා කරන්න යද්දී main කතා කරන්න තියෙනවා transaction වල main actions දෙකක්. මම අර කලින් කිව්වා වගේ main action දෙකක් තියෙනවා. එකක් තමයි read write. එකක් read අනිත් එක write. එතකොට read transaction එක අපි notation විදිහට පෙන්නන්නේ මේක දැන් හිතන්න transaction t කියන එක object o කියන එක read කරනවා. එතකොට අපි ලියන්නේ මෙතන r read එකට r ඊට පස්සේ මොකද්ද object එක o ඒක read කරන්නේ මොකද්ද transaction t. මේක තමයි අදාළ notation එක කවුරු හරි දෙයක් කියවනවා. ඒ කියන්නේ අපේ data එකක් read කරනවා කියන්නේ ඒක තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට මොකක් හරි write කරනවාට කියන්නේ මේ බලන්න o කියන object එක transaction t එකෙන් write කරනවා. ඒ කියන්නේ modify කරනවා. එහෙනම් මේකට අපි මෙන්න මේ notation එක තමයි පාවිච්චි කරන්නේ.
මේවට කියනවා database එකේ main actions දෙක කියලා. ඊළඟට final actions දෙකක් තියෙනවා. මේ මම කලින් කතා කරපු දෙක commit abort. commit කියලා කියන්නේ memory එකේ තියෙන modification ටික hard disk එකට ගන්නවා. abort කියන්නේ අපි කරපු transaction එකක් මොකක් හරි අවුලක් තිබුණොත් abort කළොත් වෙන්නේ ඒක reset වෙලා යන එකට. එතකොට මේක තමයි final actions දෙක database management system වල පාවිච්චි වෙනවා. ඊළඟට schedules ගැන කතා කරොත් එහෙම schedule එකක් කියලා කියන්නේ දැන් මේ දේවල් concurrency සිද්ධ වෙනවනේ. එතකොට මේ transaction දෙකක් T1 T2 කියන transaction දෙක concurrency සිද්ධ වෙගෙන යනවා. සිද්ධ වෙගෙන යද්දී හරියටම එයාලා schedule එකක් හදාගන්නවා මේක තමයි මෙහෙම මුලින්ම run වෙන්නේ. මේක තමයි මෙහෙම run වෙන්නේ. එතකොට අන්නේ විදිහට මොකක් හරි යාලා හදාගන්න පිළිවෙලකට නැත්නම් schedule එක නැත්නම් මොකක් හරි schedule එකකට තමයි මේ transaction වල schedules කියලා කියන්නේ. එතකොට මේ උඩින් පල්ලෙහාට run වෙනවා. මේක තමයි schedule එකක් කියලා කියන්නේ. මේ T1 transaction එක මුලින්ම A read කරනවා ඊට පස්සේ A write කරනවා. ඊට T2 transaction එක B read කරනවා B ව write කරනවා. ඊට පස්සේ T1 transaction එක C ව read කරනවා C ව ආයෙසරයක් write කරනවා. ඕක තමයි schedules යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට තමයි පාඩමේ වැදගත් කැලලකට යන්නේ concurrency executions. concurrency executions කියන්නේ මේ වගේ දෙයක්. දැන් හිතන්න operations දෙකක් තියෙනවා. T1 operation එකේදී වෙන්න ඕනි හිතන්නකෝ select all ඔක්කොම data ටික select කරනවා. මේ හිතන්න මේක employee table එකක් කියලා. ඒකෙදි වෙන්නේ employee ගේ data ටික read කරන එක. ගන්නම්කෝ. හරි. T1 transaction එකේදී වෙන්නේ data ටික read කරන එක. T1 transaction එකේදී වෙන්නේ data ටික read කරන එක. එතකොට වෙන්න ඕනි මුලින්ම memory එක disk එකෙන් ඒ data ටික ඉල්ලන්න ඕනේ. මේ තියෙන්නේ select කරනවා. select from employee table එකෙන් select කරනවා කියලා හිතන්නකෝ. ඒ වගේ දෙයක්. එතකොට මුලින්ම කරන්න ඕනේ database එක මෙන්න මේ memory එක මේ විදිහට disk එකෙන් ඒක ඉල්ලන්න ඕනේ. එතකොට මේක තමයි T1 transaction එක. ඊළඟට processor එක use කරලා update එක කරන්න ඕනේ. update කරනවා salaries update කරනවා. එතකොට මේක තමයි මෙයාගේ T2 transaction එක වෙන්නේ. මේක තමයි T2 transaction එක වෙන්නේ. එතකොට මෙන්න මේ දේවල් මොකද්ද? multiple transaction database එකක් parallelly කරන විදිහ ගැන තමයි අපි ඉස්සරහට කතා කරගෙන යන්නේ. parallelly කරද්දී ඇති වෙන ප්‍රශ්න මොනවද? ඒව තමයි කතා කරගෙන යන්නේ. එතකොට එහෙම යද්දී අපිට කතා කරන්න මූලිකම දේ තමයි දැන් මේ වගේ දෙයක් සිද්ධ වෙද්දී හිතන්නකෝ දැන් මේ transaction දෙක ගන්නම් මම නිකන් normal example දෙකකට හිතන්නකෝ එක transaction එකක් තමයි එක transaction එකක් කවුරු හරි ATM එකකින් සල්ලි ගන්න වෙනවා want to withdraw money money withdraw කරන්න ඕනි transaction මේක මොකද්ද T1 කියලා කියන්නේ want to withdraw money ඊට පස්සේ T2 කියලා කියන්නේ T2 ගත්තොත් එහෙම T2 කියලා කියන්නේ want to calculate interest ඒ කියන්නේ මුළු ඔක්කොගෙම calculate කරන්න ඕනි ඔක්කොම users ලාගේ interest ටික calculate interest එතකොට interest එක calculate කරනවා දැන් හිතන්න අපි දන්නවා මෙන්න මේ process එකට මේ T2 process එකට යන වෙලාව වැඩි ඒකට ලොකු වෙලාවක් යනවා සාමාන්‍යයෙන් සල්ලි withdraw කරන්න අපිට යන්නේ පොඩි වෙලාවක් එතකොට හැම වෙලාවෙම database operations serve කරන්නේ prioritize එක දෙන්නේ short transaction වලට එතකොට අපි මේක දැන් transaction දෙකකට දැම්මොත් එහෙම මේ විදිහට තමයි පේන්නේ transactions දෙකකට දැම්මොත් එහෙම මම අඳින්නම් මෙහෙම මේ විදිහට පේන්නේ දාන්නම් එතකොට මේක මම දාන්නම් T1 transaction එක ඒ කියන්නේ date ඒ කියන්නේ අපේ money withdraw කරන එක මේක T2 transaction එක එතකොට මේ T1 transaction එක දැන් මේ හිතන්නකෝ මේ T1 දැන් T1 කියලා කියන්නේ want to withdraw money එතකොට බැරි වෙලාවත් අපි මේ money withdraw කරන එකට නැතුව මෙයාට prioritize එක දුන්නොත් එහෙම මෙන්න මෙයාට සිද්ධ වෙනවා T1 ට සිද්ධ වෙනවා මේ interest එක calculate කරලා ඉවරනකම් පැය ගාණක් බලන්න සමහරවිට පැය දෙකක් බලා ඉන්න වෙනවා මෙයාට යන්නේ විනාඩි 5 ඊට පස්සේ තමයි මෙයාට මේ database එක access කරන්න වෙන්නේ විනාඩි 5 වැඩේට ඒක අවුල්නේ එතකොට database එකක් හැම වෙලාවෙම කරන්නේ short ඒ කියන්නේ short transaction එකට priority එක දෙනවා ඒ කියන්නේ මෙයාව තමයි එයා මුලින්ම run කරගෙන යන්නේ මේ මුලින්ම run කරන්න යාව එයාගේ විනාඩි 5 වැඩේ ඉවරනාට පස්සේ මෙන්න මේ ලොකු transaction එකට එයා වෙලාව දෙනවා එතකොට transaction එකක් මතක තියාගන්න ඕන දේ තමයි හැම වෙලාවෙම එයා මුල් තැන දෙන්නේ short transaction එකට prioritize එක දෙන්නේ short transaction එකට ඒක මතක තියාගන්න හරි ඊට පස්සේ ඔය scheduling ගැන කතා කරද්දී main schedules වර්ග තියෙනවා exam paper එකකට සාමාන්‍යයෙන් මේ වගේ කැලලක් එන්න පුළුවන් හරිද scheduling transactions එතකොට transaction schedules mainly හතරක් තියෙනවා එකක් තමයි serial schedule අනිත් එක equivalent schedule අනිත් එක serializable schedule එතකොට මේ serial schedule වල වෙන්නේ one follow by another ඒ කියන්නේ එකා පස්සේ එකක් වගේ දැන් හිතන්න T1 T2 transaction දෙක තියෙනවා දැන් මේකේ පේනවා මේ පළවෙනි එකේදී එයා prioritize එක දීලා තියෙන්නේ T1 transaction එකට
T1 transaction එකට තමයි priority එක දීලා තියෙන්නේ. එතකොට මේ T1 transaction එක සිද්ධ වෙනවා මෙහෙම. T1 transaction එක priority එක දීලා ඊට පස්සේ යාව මුලින්ම සිද්ධ වෙනවා. එයා ඉවරනාට පස්සේ T2 එක වෙනවා. ප්‍රශ්නයක් නැහැ, conflict නැහැ. data එක correct. අවුලක් නැහැ. one follow by another. එක්කෙනෙක් කරනට පස්සේ එක්කෙනෙක්. දැන් මේ ඒකේ අනිත් පැත්ත දීලා තියෙන්නේ මේ T2 එකට priority එක දීලා. ඒ කියන්නේ T2 නේ මුලින්ම පටන් ගන්න තියෙන්නේ. එයාගේ වැඩේ වෙනවා. ප්‍රශ්නයක් නැහැ. අදාළ ටික වෙනවා. conflict නැහැ. ඊළඟට equivalent schedule කියලා කියන්නේ different order but final effect is equal. ඒ කියන්නේ අපි මෙතන මේ එක දිගට කරපු වැඩේ කෑලි කෑලි වලට කඩනවා. දැන් T1 ට චුට්ටක් කරන් දෙනවා, T2 ට චුට්ටක් කරන් දෙනවා, T1 ට ආයේ තව පොඩ්ඩක් කරනවා. එතකොට අන්ත final effect එකක් එනවනේ. එතකොට හිතන්නකො ඒක අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ වෙන විදිහකට කරලා different order. දැන් T2 ට පොඩ්ඩක් දීලා T1 ට ටිකක් දීලා ආයෙ T2 ටිකක් දෙන්න. දැන් different orders නේ මේ දෙකේ තියෙන්නේ. හැබැයි මේ දෙන්නගේ effect එක අන්තිමට මොකද්ද වෙන්නේ? equal වෙනවා. එතකොට මෙන්න මේකට තමයි equivalent schedule කියලා කියන්නේ. ඊළඟට තියෙනවා මේන්ම schedule වර්ගයේ serializable schedule. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මේකත් එක්ක තමයි ඊළඟ දේවල් ටික depend වෙන්නේ. හරිද? දැන් හිතන්න serializable schedule කියලා කියන්නේ අපි මොකක් හරි schedule එක මොකක් හරි concurrent transaction එකකට දෙනවා serial schedules දෙකක් ලියනවා. දැන් මේ serial schedules දෙකක් ලියලා තියෙනවා. මේ serial වෙනවා serial schedules එකක් ලියලා තියෙනවා. අපි ඒකම equivalent schedule එකකටත් ලියා ගන්නවා. ඒකම equivalent schedule එකකට දාලා දෙනවා. يعني කෑලි කෑලි කල්ලා දීලා තියෙනවා. හරිද? එතකොට මේ equivalent schedule එකේ effect එක මේ serial schedule දෙකෙන් එකක effect එකට සමානයි නම් මේකට කියනවා serializable schedule කියලා. මේ තියෙන S1 ගේ effect එක. මේක හොඳට තේරුම් ගන්න. S1 ගේ effect එක. S1 ගේ effect එක කියන්නේ S1 කියන්නේ මෙන්න මේ equivalent schedule එකේ effect එක සමාන වෙන්න ඕනේ effect of one serial transaction. මෙයාගේම serial schedule දෙකක් අපි ඇන්දොත් ඒ දෙන්නගේ එක effect එකකට මේ effect එක සමාන වෙන්න ඕනේ. ඒකට තමයි කියන්නේ serializable schedule කියලා. එතකොට database එකක් හැම වෙලාවෙම හොයන්නේ මෙන්න මේ serializable schedule. database එකක් mainly හොයන්නේ මේ serializable schedules. හරි. ඊළඟට යම් මේම database concurrency සිද්ධ වෙද්දී වෙන්න පුළුවන් possible conflict මොනවද කියලා. possible conflict මොනවද කියලා. එතකොට හිතන්න T1 transaction එක A කියන object එක read කරනවා. ඊට පස්සේ T2 කියන transaction එකත් A කියන object එක read කරනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. මේක මේ වගේ දෙයක්. එක පොතක් දෙන්නෙක් එක කියවනවා වගේ. පත්තරයක් දෙන්නෙක් එක කියවනවා. ප්‍රශ්නයක් නැහැ කියවන්න පුළුවන් නේ. හොඳනේ යාළුවෝ දෙන්නෙක් නම් කියවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අවුලක් නැහැ. කියවගෙන යන්න පුළුවන්. එතකොට ඒකේ conflict එකක් තියෙන විදිහක් නැහැ. මතක තියාගන්න තමයි read කියන්නේ කවදාවත් conflict නෙමෙයි. ඒ කියන්නේ එක පොතක් දෙන්නෙක්ට බෙදාගෙන කියවන්න පුළුවන්. ඒ වගේ තමයි මේකෙදි කතා කරන්නේ. හරි. ඊළඟට ගන්න A කියන object එක එක්කෙනෙක් කියවද්දි අනිත් කෙනා ඒකේ අනිත් පැත්තෙන් ලියාගෙන ඉනවා. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. පොත වෙනස් කරගෙන ඉනවා. එතකොට ඒක conflict එකක් වෙනවා. හරිද? ඒකට කියනවා read write conflict. read write. ඒකට කියනවා unrepeatable read කියලා. ඒ කියන්නේ කවුරු හරි වෙනස් කරගෙන data එකක් තමයි මෙන්න මෙයා කියවන්න පටන් ගන්නේ. එතකොට ඒක conflict එකක්. එතකොට එහෙම දේවල් database එකේ තියෙන්න බෑ. ඊළඟට තමයි W. ඒ කියන්නේ read write A read A. ඊට පස්සේ ඒ කියන්නේ අරකම තමයි. දැන් පොත කියෝ කියෝ හිටපු කෙනා ලියන්න පටන් ගන්නවා අනිත් කෙනා ලියන. අනිත් කෙනා කියවන්න පටන් ගන්නවා. අරක වුණාට මේක database එකකදී දෙවිදිහකට යන්නේ. එතකොට මේකට කියනවා write read conflict එකක්. නැත්තම් මේකට කියනවා dirty reading කියලා. ඒ කියන්නේ මෙයා data එක write කරලා ඉවර වෙන්න කලින්. ඒ කියන්නේ එයා write කරලා commit කරන්න කලින් මෙයාගේ data එක කියවන්න ගන්න. ඒක තමයි කියන්නේ reading uncommitted data කියලා. හරිද? ඊළඟට කියනවා WW. ඒ කියන්නේ එකම පොතේ දෙන්නේ ලියාගෙන යනවා. එතකොට ඒක ප්‍රශ්නයක් ඇත්තටම. ඒක තියෙනවා overwriting uncommitted data කියලා. මෙන්න මේ conflict තුන ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මේ conflict තුන නැති කරගන්න කොහොමද කියලා තමයි කතා කරගන්න තියෙන්නේ. ඒක තමයි possible conflict. හරි. පළවෙනි එක ගන්නවා reading uncommitted data. නැත්තම් කියනවා dirty reading. write read conflict එක. හරිද? මේ conflict වලට anomalies කියලාත් කියනවා. හරි. ඊළඟට ගත්තට පස්සේ මෙතන බලන්න. දැන් මෙන්න මේක තමයි අපේ example එක. මේක තමයි example එක බලන්න. write කරනවා read කරනවා ඊට පස්සේ මෙයා ආයෙත් සැරයක් read කරනවා ඊට පස්සේ මෙන්න මේ විදිහට යනවා. මෙතනින් මෙයා commit කරලා තියෙනවා. දැන් බලන්න T1 කියන්නේ fund transfer එකක්. T2 කියන්නේ interest එක calculate කරන එක. හරි. දැන් අපි check කරනවා මෙතන අවුලක් වෙලා තියෙනවද කියලා. දැන් බැලුවලමට ඔයගලන්ට පේනවා මේ බලන්න T1 transaction එක data එක write කරලා තියෙනවා. ඒකම මෙයා එක read කරලා තියෙනවා. මේ මැදින් commit කරලා නැහැනේ. මේ මැදින් commit කරා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙයා මේ modify කරපු ටික commit කරලා තියෙනවා. ඒ කියන්නේ disk එකට දීලා තියෙනවා. එහෙනම් මෙයා එක කියුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මෙයා commit කරලා නැහැ. කෙලින්ම මෙයා write කරපු ගමන් මෙයා read කළා. එහෙනම් මෙතන තියෙනවා conflict එකක්. ඒකට කියනවා dirty reading. ඒක තමයි කියන්නේ reading uncommitted data කියලා. දැන් එහෙනම් අපිට මේක මෙහෙම බැලුවල්මට කියන්නේ දැන් මෙහෙම බැලුවල් බලලා අපි කිව්වට මේක conflict එකක් තියෙනවා මෙහෙමයි කියලා එහෙම හරියන්නේ නැහැ. මේක අපි justify කරන්නේ. මේක justify කරන්න පුළුවන් විදිහක් තමයි අපි දැන් මේක
අපි දැන් අපි කියවනේ serializable schedules තමයි හැම වෙලාවෙම database එකක් search කරන්නේ. එතකොට එහෙම බලන්න ගියාට පස්සේ මෙහෙම දෙයක් වෙනවා. දැන් පටන් ගන්නෙදී දැන් හිතන්න මේ transaction දෙක T1 T2 transaction දෙක මම example එකක් කියන්නේ. T1 T2 transaction දෙක තියෙනවා. මේ පැත්ත කතා කරන්නේ. එතකොට හිතන්න පටන් ගනිද්දී A කියන account එකේ රුපියල් 1000ක් තියෙනවා. B කියන account එකේ රුපියල් 2000ක් තියෙනවා. හරිද? එතකොට මෙතන බලන්න T1 කියන්නේ A ගෙන් B ට රුපියල් 100ක් ෂෙයා කරනවා. T2 කියලා කියන්නේ 100ට 10ක් interest එක calculate කරනවා. හරි. දැන් ඔන්න ඕක තමයි අපිට දීලා තියෙන්නේ. දැන් මේ උඩ තිබිච්ච එකටම තමයි මේ උඩ තිබිච්ච එකම තමයි මම ඒක ආයෙ ලියාගෙන දැන් ඒකට transaction දෙකක් ආදේශ කරගෙන තියෙනවා. හරි. දැන් මම example එකක් විදිහට ආදේශ කරනවා. දැන් බලන්න මුලින්ම මොකද්ද කරන්නේ? A කියන එක read කරනවා. ඒ read කරද්දී එයාට කියවෙන ගාණ කීයද? ඒ read කරද්දී එයාට කියවෙන්නේ රුපියල් 1000යි. ඒකේ තියෙන රුපියල් 1000යි. හරි. දැන් මේක බැලු බැලමට පේනවා ඔයාලට මොකද්ද? මේක මේ T1 transaction එක කෑල්ලක් කරලා තිනවා T2 තව කෑල්ලක් කරලා. T1 තව කෑල්ලක් කරලා. එතන මේක equal ඒ කියන්නේ මේක serial schedule එකක් නෙමෙයි. මේක different order එකකට තමයි යන්නේ. හරිද? හරි. එතන බලන්න RA කියුවට පස්සේ වෙන්නේ රුපියල් 1000ක් තියෙනවා. ඊට පස්සේ WA W කියලා කියන්නේ මේ පැත්තේ තියෙන action එක කරනවා. මොකද්ද මේ පැත්තේ තියෙන action එක? රුපියල් 100ක් transfer කරනවා. එතකොට දැන් A ගෙන්නේ. එතකොට ඒව තමයි වෙනස් කරන්නේ. එහෙනම් මොකද්ද A ගියාගේ රුපියල් 900ක් වෙනවා. මොකද 1000න් 100ක් ගියාට පස්සේ 900ක් වෙනවා. ඊට බලන්න මෙතන මේ read write conflict එකක් වෙලා තියෙනවා කියලා මම පෙන්නලා තියෙනවා. හරිද? ඊළඟට මේ T2 මොකද්ද කරන්නේ? අර වෙනස් කරපු data එක කියවනවා. දැන් ඒ කියුවට පස්සේ එයාට එනවා 900යි කියලා. මතක ගන්න මෙතන commit කරලා නැහැ. ඊට පස්සේ මෙයා ආයි write කරනවා මෙයාගේ පැත්තේ write එක තමයි 100ට 10ක් calculate interest rate එක හදන්නේ. එහෙනම් 990ක් වෙනවා. ඊළඟට B ව කියවනවා B 2000යි දැන්. ඊට පස්සේ B ගේ interest rate එක එයා calculate කරනවා 2200යි කියලා. හරිද? ඕක තමයි දැන් වෙන්නේ. එතකොට ඔන්න ඒක වුණා. ඊට පස්සේ T1 transaction මෙයා commit කරලා තියෙනවා. දැන් මෙතන write read conflict එකක් වෙන්නේ නැහැ. මෙතන commit එක මැදින් ඇවිල්ලා තියෙනවනේ. හරි. ඊළඟට මේ පැත්තට ගියාට පස්සේ එයා read කරනවා B දැන් B ගියාගේ 2200යි. ඊළඟට transaction එක වෙනවා දැන් WB. WB කියන්නේ මේ පැත්තේ තියෙන transaction එක වෙනවා. ඒ කියන්නේ B ට රුපියල් 100ක් වැටෙනවා. ඒ කියන්නේ 2300යි execution එක ඉවර වෙනවා. ඊළඟට මම මෙතන දැන් finally අරගෙන තියෙනවා effect එක A ගේ 990යි B 2300යි. ඔන්න දැන් මේ තියෙන schedule එකට අපි effect එකක් calculate කරා. දැන් අපි check කරන්න ඕනේ මේක serializable ද නැද්ද කියලා. serializable ද නැද්ද කියලා. serializable or not. මේක බැරි වෙලාවත් serializable වුණොත් මේක conflict එකක් නැහැ. serializable නම් මේක serializable yes වුණොත් serializable මේක yes වුණොත් serializable වුණොත් මේක ප්‍රශ්නයක් නැහැ not conflict. ඒ කියන්නේ no conflict database එක හරියට අරගෙන යනවා. හරිද? හැබැයි බැරි වෙලාවත් මේක not වුණොත් මේක no වුණොත් දැන් මේක no වුණොත් එහෙම වෙන්නේ මේකේ මොකද්ද? මේකේ conflict තියෙනවා. මේක conflict එක්ක යන එකක්. එහෙනම් මේක අනිවාර්යෙන් අපි නැති කරන්න ඕනි. හරිද? නැති කරන්න ඕනි. එතකොට දැන් දන්නවා database එකක් අපි දන්නවා දැන් serializable කියන්නේ මොකක්ද කියලා. මම ආයි මතක් කරන්නම් උඩට ගිහිල්ලා. serializable කියලා කියන්නේ අපේ තියෙන schedule අපේ තියෙන schedule එකක් equivalent schedule එකක් මෙහෙම ගත්තොත් එයාගේ effect එක තියෙනවා. මේ schedule එකම අපි serial විදිහට දෙවිදිහකට ලිව්වොත් එහෙම ඒ දෙන්නගේ එක්කෙනෙක්ගේ හරි effect එක මෙයාට equal වෙන්න ඕනේ. හරි අපි දැන් එහෙමද කියලා check කරමු. දැන් අපි මේ එකක value එකක් ගත්තා. ඊළඟට අපි මේ දෙන්නව ලියනවා serial විදිහට. එකක් ලියනවා T1 ට priority එක දීලා. ඒ කියන්නේ මේ පැත්තේ ටික එක order එකකට ලියාගෙන යනවා. ඊළඟට මේ පැත්තේ ටික ඊළඟට ලියාගෙන යනවා. දැන් T1 ට තමයි priority එක දීලා තියෙන්නේ. අර විදිහටම කියවගෙන යනවා RA කියවුවාම 1000යි. ඊට පස්සේ W කරාම එයාට 900යි. RB කරාම එයාට කියවනවා කියන්නේ 2000යි යාගේ තියෙන්නේ. ඊට පස්සේ WB කියලා කියන්නේ 2100යි commit කළා. ඊළඟට 110ක් හදනවා මේ පැත්තේදී. A කියවුවාම ඒ ගියාගේ තිය වගේ 900යි. ඊට පස්සේ මෙයා මොකද්ද A ට calculate කරනවා. මොකද මේ පැත්තේ W එක මේ පැත්තේ W එක call වෙනවා කියන්නේ 110ක් කැල් වෙනවා. කැල් වුණාට පස්සේ 990යි. RB කියන්නේ B ව කියවනවා 2100යි. ඊට පස්සේ කැල් වෙනවා 2310යි. අන්තිමට commit කරලා දානවා. එයාගේ effect එකත් අපි ගණන් කරනවා. A ට අන්තිමට ආවේ 990යි. B ට ආවේ 2310යි. එතකොට ඒකත් එහෙම වුණා. ඊළඟට මේ පැත්තට එනවා. ඊළඟට අපි අනිත් කෙනාට priority එක දීලා හදනවා. serial schedule අපිට දෙකක් හදන්න පුළුවන්. ඊට T2 ට priority එක දීලා ඒ විදිහටම T2 ගේ ටික මුලින්ම ලියනවා. T1 ගේ ටික මුලින්ම ලියනවා. ඊට පස්සේ ලියනවා. ඊට පස්සේ ලියලා එයාගේ effect එක මේ විදිහට calculate කරනවා. මම effect එක calculate කරන එක කියන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන හින්දා. ඊට පස්සේ බලන්න
මේ එක ඉෆෙක්ට් එකක්. දැන් බලන්න මේක 990යි 2300යි. මේක කීයද? 990යි 2310යි. එතකොට මේ දෙක සමානද? නැහැ. ඊළඟට මේක ගත්තාම 1000යි 2300යි. මේ දෙක සමානද? නැහැ. මේ දෙක සමානත් නැහැ. ඒකින් හින්දා මේ බලන්න මෙන්න මේ දෙක තමයි කම්පෙයාර් කරන්නේ. මේක මේකට සමානද බලනවා නැහැ. සීරියල් ෂෙඩියුල් එකට සමානද නැහැ. මෙයා මේකට සමානද බලනවා නැහැ. ඒ කියන්නේ මේක එහෙනම් සීරියලයිසබල් ෂෙඩියුල් එක. සීරියලයිසබල් ෂෙඩියුල්. මේක සීරියලයිසබල් ෂෙඩියුල් එකක් නෙමෙයි. එහෙනම් මේ එක්සිකියුෂන් එක වෙලා තියෙන්නේ wrong data එක. ඊට පස්සේ ඒ කියන්නේ මේකේ conflict එකක් තියෙනවා. මොකද්ද conflict එක? මේ තියෙන්නේ before commit modification of T1. මේ T1 කරපු modification එක commit කරන්න කලින් මෙයා එක කියවලා. එහෙනම් ඒකට කියනවා right read conflict එකක්. ඒක තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේකත් එක්ක යද්දී එහෙනම් මේක අපි අනිවාර්යෙන් solve කරන්න. මේව මතක තියාගන්නදී step wise තියාගන්න. serializable ද නැද්ද? serializable නෑ. serializable නැද්ද කියලා ඔප්පු කරන්නේ කොහොමද? අපි ගන්නවා equivalent එකේ effort එකයි serial දෙකේ effort එකයි අරන් බලනවා. then කාට හරි සමාන කෙනෙක් ඉන්නවද serial එකේ? නැත්තම් ඒක serializable නෑ. නැත්තම් මේකේ තියෙනවා wrong data. wrong data තියෙනවා කියලා කියන්නේ මේකේ අනිවාර්යෙන් conflict එකක් වෙලා තියෙනවා. එහෙම තමයි justify කරන්නේ. ඊළඟට unrepeatable read එකක් අරන් තිනවා. මම මේ example එකක් අරන් තිනවා. සමහර වෙලාවට ඔයාලට කොහේ හරි මොකක් හරි ඔයාලා face කරන exam එකකදී මේ විදිහට නැතුව මේ විදිහට data එක දෙන්නත් පුළුවන්. දැන් බලන්න මේ T1 එක RA විදිහට තියෙනවා. ඊට පස්සේ බලන්න T2 එකේ මේ දෙන්නව ගිහිල්ලා තියෙනවා. ඉතින් මම මේ පැත්තට එක ලියාගත්තා මේ RA WA ඊට පස්සේ commit. ඊළඟට ආයි T1 ට transaction එක ගිහිල්ලා තියෙනවා. මෙහෙම තමයි වෙන්නේ. මේකදී අපි කියවනේ read write conflict එක ගැන. දැන් අර කෙනන් අපිට පේන්න තිබ්බා write read conflict එකක් තියෙනවා. දැන් මේකෙන් බැලුමට අපිට පේන්නේ නැහැ. හැබැයි අපිට මේක හරි කියලා කියන්නත් බෑ. දැන් මේකෙදි කතා කරන්නේ T1 transaction එක තමයි T1 incremented by 1 එකකින් වැඩි කරනවා. T1 ගේ පැත්තට ගියාම value එකකින් වැඩි කරනවා ඒකේ. T2 ගේ පැත්තට ගියාම ඒකේ value එකකින් අඩු කරනවා. අපි ඒකට අනුව දාගෙන ගියා වුණ value ටිකක් මම දාගෙන යනවා. හරිද? හිතන්නකෝ ඒකේ මුල් value එක 15යි කියලා. එහෙනම් කියවට පස්සේ 15 වෙනවා. ප්‍රශ්නයක් නැහැ මේ පැත්තට යනවා. මේ පැත්තට ගියාට පස්සේ මොන දැන් මෙතනදී කියවනවා 15 අවුලක් නැහැ. එහෙනම් එකක් අඩු කරනවා 14යි. මේ පැත්තේ action එක එකක් අඩු කරන එකනේ. ඊට පස්සේ commit කරලා මේ පැත්තට ගිහලා කියුවට පස්සේ RA ගේ value එක දැන් කීයද 14ක් වෙලා. දැන් බලන්න මෙතන කිසිම මෙන්න මේ ටිකේ කිසිම modification එකක් සිද්ධ වෙන්නේ නැතුව එකපාරට මොකද්ද RA ගේ value එක වෙනස් A ගේ value එක වෙනස් වෙලා A ගේ value එක වෙනස් වෙලා. එහෙනම් මේකට කියනවා අපි unrepeatable read එකක් කියලා. එහෙම values වෙනස් වෙන්න බෑනේ. එකපාරට bank account එකේ තිබ්බ ගාණ රුපියල් 10000ක් වෙලා එකපාරට ඒක රුපියල් 1000කට අඩු වෙන්න බෑනේ. එකපාරට වෙන්න බෑ. එතකොට ඒ කියන්නේ මේක මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. එහෙනම් වෙලා තියෙන්නේ this execution end up with wrong data. මේ බලන්න මේකට කියනවා unrepeatable read එකක් කියලා. ඒ කියන්නේ මේකේ කියවලා තියෙන්නේ wrong data එකක්. මේකේ වෙලා තියෙන්නේ right read conflict එකක්. හරි. ඊළඟට අපි කතා කරනවා right write conflict එක ගැන. right write conflict එකේදීත් අර අපි පළවෙනියට කළා වගේම තමයි serializable schedule එකක් විදිහට තමයි හදාගන්න තියෙන්නේ අපේ වැඩේ. මම එකට යනවා. ඒකට ගිහිල්ලා මේක ගත්තට පස්සේ මේ තියෙන්නේ එක. මේ තියෙන්නේ මේ විදිහටමයි දීලා තියෙන්නේ. මම මේ විදිහට අනිත් පැත්තට vertical විදිහට දාගත්තා මේ horizontally දීලා තියෙන table එක. දාගෙන මේකේ බලනවා T1 එකේදී කියන්නේ හැම වෙලාවෙම value එක රුපියල් 1000ක් රුපියල් නෙමෙයි sorry මට රුපියල් මම කියන්නේ transaction ඉඳලා 1000ක් කරනවා value එක. T2 එකේදී කරන්නේ ඒ value එක 2000ක් කරන එක. A ගේ B ගේ දෙන්නගේ value එක 2000ක් කරන එක. හරි. මේ තියෙන්නේ පටන් ගනිද්දි A B දෙන්නගේ values දෙක දීලා තිනවා 500යි 750යි කියලා. 500යි 750යි කියලා. හරි. එතකොට බලන්න T1 T2 කියලා transaction දෙකක් තමයි මෙහෙම තියෙන්නේ. එතකොට දැන් T1 කියලා කියන්නේ value එක 1000ක් කරනවා. T2 කියන්නේ value එක 2000ක් කරනවා. හරි. දැන් බලන්න WA කෙලින්ම ඒගේ value එක 1000ක් කළා යා. දැන් මේ පැත්තේ ආයෙ write කරනවා. ඒව යා write කරනවා. මෙයා commit කරන්න කලින් write කරනවා. සාමාන්‍යයෙන් අපි git එකේ git පාවිච්චි කරද්දී එකම file එක දෙන්නෙක් එක edit කරනවා වගේ තමයි මෙතන වෙන්නේ. හරිද? එක්කෙනෙක් commit කරලා අනිත් කෙනා ඒක ගන්න කලින් commit කරලා ගන්නේ නැතුව මොකද්ද අර ෆයිල් එක edit කරන්න යනවා. එතකොට මෙතන commit එකක් වෙලා නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? write conflict එකක් මෙතන වෙලා තියෙනවා. ඒක තමයි මේ පේන්නම තියෙන්නේ. ඊළඟට මෙතනත් 2000ක් වෙනවා. මේ පැත්ත 2000ක් වෙනවා. මොකද T2 ගේ පැත්තෙන් කරන්නේ 2000ක් කරන එක value එක. පටල ගන්න එපා. මේක තමයි වෙන transaction දෙක. හරි. ඊට පස්සේ T1 ගේ පැත්තට ගියට පස්සේ ආයි 1000ක් කරනවා B ගේ value එක. දැන් ෆයිනල් ඉවර වෙනවා A 2000යි B 1000යි කියලා. හරිද? එහෙම ඉවර වුණාට පස්සේ අපි දැන් මේක බලන්න ඕනේ serializable ද කියලා. කලින් විදිහටමයි
මෙහෙම මේ ඩිෆරන්ට් ඕඩර් එකකට වෙච්ච ටික අපි සීරියල් විදිහට ලියා ගන්න. එකක් T1 ට ප්‍රයොරිටි එක දීලා ලියා ගන්නවා. අනිත් එක T2 ට ප්‍රයොරිටි එක දීලා ලියා ගන්නවා. T1 ට ප්‍රයොරිටි එක දීලා ලියා ගත්තාම ඒකේ වැලියු එක එනවා A2000යි B2000යි. T2 ට ප්‍රයොරිටි එක දීලා ලියා ගත්තාම මේක එනවා A1000යි B1000යි කියලා. ඊට පස්සේ අපි බලනවා මේක මේකට සමානයිද? නැහැ. සමාන නැහැ. මේක මේකට සමානයිද? මේක ගත්තොත් මේක මේකට සමානයිද? නැහැ. සමාන නැහැ. එහෙනම් මොකද්ද? මෙතන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මෙතන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මෙතන ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ මොකද්ද? මේක සීරියලයිසබල් නෙමෙයි. not serializable. serializable නෙමෙයි නම් එහෙනම් මේක මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. conflict එක. මොකද්ද බලන්න. before commit modification of T1. T1 එයාගේ කැලල modification එක ඉවර කරන්න කලින් T2 එක modify කරන්න අරගෙන තියෙනවා. modify කරලා commit කරන්න කලින් T2 එක modify. එහෙනම් මෙතනත් මොකක් හරි මේ WW නැත්තම් right conflict එක වෙලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි අර conflict තුන ගැන අපිට අඳුර ගන්න තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේවා unserializable. ඒ කියන්නේ මේ ආපු schedules unserializable. ඒ කියන්නේ මේ වගේ conflict තියෙනවා. conflict තියෙනවා කියන්නේ ඔයාලට මතක් වෙන්න ඕනේ අපි කතා කළා principle එකක් එකම data එක දෙන්නෙක් එක්ක access කරද්දී ඒකේ conflict එන්න බෑ. conflict ආවොත් මොකද්ද වෙන්නේ? isolation principle කියන එක violate කරලා දිනවා. එහෙනම් අපි කතා කරපු property වලින් isolation principle එක මෙයාලා මොකද්ද? violate කරලා දිනවා. මේ unserializable schedule කියන ඒවා. හරි. එතකොට අපිට වෙනවා සිද්ධ වෙනවා මේ conflict avoid කරන්න. avoid කරන්න තමයි අපි පාවිච්චි කරනවා concurrency control protocol. දැන් පාඩමේ දෙවෙනි කෑල්ලට යනවා. transaction and concurrency control protocol. ඒ වුණාට තාම දෙවෙනි කෑල්ල පටන් ගත්තේ නෑ. තාම යන්නේ concurrency control කෑල්ල. ඒකට එහෙම කතා කරගෙන යද්දී බලන්න අපි අඳුරගන්න අපි මේකට දෙන solution එක තමයි concurrency control protocol. log based concurrency control protocol. එතකොට මේකට නැත්තම් කියනවා strict 2PL strict 2 facing locking protocol නැත්තම් කියනවා strict 2PL කියලා. එතකොට මෙන්න මේකෙදි rule mainly කතා කරන්න තියෙනවා rule තුනක්. mainly කතා කරන්නේ press rule එක තමයි කවුරු හරි කෙනෙක් transaction එකක් මොකක් හරි object එකක් read කරන්න කලින් එයා ගන්න ඕනි shared lock එකක්. එයා ගන්න ඕනි shared lock එකක්. හරිද? ඊට පස්සේ write කරන්න කලින් එයා ගන්න ඕනි exclusive lock එකක් නැත්තම් X lock එකක්. දැන් මම මේක ඔයාලට තේරුම් ගන්න අමාරු හින්දා මෙතන මෙහෙම මම මේක වකන්නම්. ඔව් sorry. ගන්න වෙනවා S lock එකක්. ඔන්න A object එකෙන් S lock එකක් මෙයා ගත්තා. ඊළඟට මෙයා RB කියවන්න හදනවා. එහෙනම් මෙයාට B lock එකක් මෙතනින් ගන්න වෙනවා. SP. හරිද? දැන් මම මෙතන දාන්නම්කෝ. මෙතන මම දාන්නම් C එක කියවන්න කියලා. එහෙනම් මෙයාට ගන්න වෙන්නේ මොකද්ද? exclusive lock එකක් ගන්න වෙනවා. X lock එකක් ගන්න වෙනවා. C කියන object එකෙන්. ඔන්න ඔහම lock කරගෙන යන lockit based protocol එකක් එහෙම මෙයාට lock එකක් ගන්න වෙනවා. ඒක තමයි මේකෙදි වෙන්නේ. එතකොට rule 1 එක යටතේදී මෙන්න මේක identify කරගන්න. read කරන්න නම් shared lock එකක් ගන්න වෙනවා. write කරන්න නම් exclusive lock එකක් ගන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්න යද්දී දෙවනි rule එක තමයි all lock release only after transaction complete. ඒ කියන්නේ මෙන්න මෙහෙම lock කරගෙන ගිහිල්ලා මේ lock release කරන්නේ commit point එකේදී විතර. ඒක මතක තියාගන්න. commit point එක කවුරු හරි commit කරපු ගමන් මේ lock ටික ඔක්කොම release වෙලා යනවා. හරි. ඊළඟට තියෙනවා rule third rule එක. මේක පොඩ්ඩක් නේ මේක තමයි ඕන වෙන rule එක. මේක සෑහෙන්න ඕන වෙන rule එකක්. මේ කතා කරන ගියාට පස්සේ මෙහෙම දෙයක් වෙන්නේ. කවුරු හරි කෙනෙක් X lock එකක් hold කරන් ඉන්නවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඇත්තටම X lock එකක් තියාගෙන ඉන්නවා නම් වෙන කාටවත් ඒ object එකෙන් lock එකක්වත් ගන්න බෑ. ඒ කියන්නේ දැන් හිතන්න මේ T1 transaction එකට B lock එක තියෙනවා. B ගෙන් lock එකක් තියෙනවා X කියලා. B ගෙන් lock එකක් තියෙනවා X කියලා. එතකොට මේ T2 T3 T4 නෙමේ T 6500කට ගියත් එයාට S lock එකක්වත් X lock එකක්වත් මේ B object එකෙන් ගන්න බෑ. මොකද X lock එක කියන එක සාමාන්‍යයෙන් යට හදනවා. එයා ගත්තොත් වෙන කාටවත් S lock එකක්වත් ගන්න බෑ. X එකක් යට වෙදත් S එකක්වත් ගන්න බෑ object B එකට අදාළ. වෙන object එකකින් ගන්න පුළුවන්. එතකොට මෙයා තියාගෙන ඉද්දි වෙන කාගේවත් අතේ තියෙන්න බෑ කියලා තමයි කියන්නේ S එකක්වත් X එකක්වත් තියෙන්න බෑ. හරිද? එතකොට මෙන්න මේ මේක තමයි දැන් strict 2PL නැත්නම් strict two phase login protocol එකේ rules තුන. එතකොට මේ rule තුන යටතේ අපි බලනවා දැන් අපේ conflict ටික නැති කරගන්නේ කොහොමද? හරි. පළවෙනි conflict එක තමයි write read conflict එක. මේ තියෙන්නේ ඒක. write read conflict එක ගත්තොත් එහෙම දැන් මම මේක මකන්නම් මේක මකලා වලට ආයෙ කියලා දෙන්නම්.
හරිද? හරි. මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නේ. මෙතන දාන්නම්. දැන් හරි. මෙයාට වෙනවා හරි. මෙයාට වෙනවා WA නේ. එතකොට මෙයාට A ගෙන් ගන්න වෙනවා X log එකක්. ඔන්න A ගෙන් X log එකක් මෙයා ගත්තා. A ගෙන් X log එකක් ගත්තා. හරි. ඊළඟට මෙයා රීඩ් කරනවා. එහෙනම් මෙයාට A ගෙන් ගන්න වෙනවා මොන log එකක්ද? S log එකක්. අපි කිව්වනේ කියවන්න කලින් ගන්න ඕනේ. හැබැයි දැන් මෙතන third rule එක violate වෙනවා. පේනවද? මේ x log එක තියාගෙන ඉන්නේ එකකින් ඔබ්ජෙක්ට් එකක්. එහෙනම් දැන් s එකක් ගන්න පුළුවන්ද මෙයාට? බෑ. එහෙනම් මේක මේ මෙන්න මෙයාව දෙනවද? නෑ. මෙයාව දෙන්නේ නෑ. මෙයාව දෙන්නේ නෑ කියලා කියන්නේ මෙතන මොකද්ද? මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ නෑ. මේක නැවතිලා තියෙනවා. ඒ කියන්නේ මෙයාට ඉන්න වෙනවා මේ XA මේක රිලීස් කරන්න. එහෙනම් මොකද්ද කන්ෆ්ලික්ට් එක සිද්ධ වෙනවද? නෑ. කන්ෆ්ලික්ට් එක සිද්ධ වෙන්නේ නෑ. දැන් read write එක චුට්ටක් පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න ඕනි. දැන් හිතන්න මේක වෙන්නේ මෙහෙම දෙයක්. මේක වෙන්නේ මෙහෙම දෙයක්. දැන් RA අරන් තියෙනවා SA lock එක. හරිද? RA අරන් තියෙනවා SA lock එක. දැන් මේ locks දෙන්නේ lock manager කියලා කෙනෙක් ඉන්නවා අපේ database එකේ. එතකොට හරිද? මේ lock manager තමයි දෙන්නේ. එතකොට මේ lock manager දෙද්දී දැන් බලන්න lock manager මෙයාට දැන් release කරන්න යනවා XA lock එක. XA lock එක release කරන්න යනවා. හැබැයි මෙයාට XA lock එක දුන්නොත් ආයි third rule එක violate වෙනවා. බලන්න. XA lock එක hold කරන් ඉන්නේ නැද්දි වෙන කාටවත් තියෙන්න බෑ. දැන් කලින් කෙනාට තියෙනවා. කලින් මෙයා අරගෙන. එහෙනම් මේක රිලීස් කරනවද ලොක් මැනේජර්? නෑ. රිලීස් කරන්නේ නෑ. තර්ඩ් රූල් එක වයලේට් කරන්න බෑනේ. එහෙනම් can't take x lock. x lock එක ගන්න බෑ. එහෙනම් මෙතනින් නවතිනවා. මෙයාට ඉන්න වෙනවා මේක රිලීස් කරනකම්. රිලීස් කරනවා කියන්නේ මේක කමිට් කරනකම් ඉන්න වෙනවා. එහෙනම් මෙතනින් කමිට් වුණා නම් මේක නැති වෙලා යනවනේ. එහෙනම් ප්‍රශ්නයක් නෑ. ඔන්න එතන no read write conflict. මේකත් ඒ විදිහම තමයි. එසේමයි. මෙතන අරන් තියෙනවා ඒ x එකක් අරන් තියෙනවා. මෙයාට x එකක් රිලීස් කරන්න බෑ කොහොමත්. මොකද රිලීස් කරන්න බෑ හෝල්ඩ් කරන් ඉන්නේ නැද්දි වෙන ඒවට ගන්න බෑ. එහෙනම් WW ඒවත් WW conflict නැත්නම් write write conflict උත් නෑ. එහෙනම් අපිට ෆයිනලි මේකෙන් කන්ක්ලූඩ් කරන්න පුළුවන් strict 2PL protocol එක දැම්මොත් ඒව වැලිඩ් වෙන්නේ serializable schedule. ඒ කියන්නේ allows only serializable schedule. unserializable එකක්වත් මොකද්ද? strict 2PL එක allow කරන්නේ නැහැ. එයා allow කරන්නේ serializable schedules විතරයි. හරි. ඊළඟට මේ පළවෙනි කෑල්ලේ අන්තිම කොටස් ටික කරගෙන යන්න තියෙන්නේ. අන්තිම කෑල්ල මේක තමයි aborting transactions. aborting transaction එකේදී වෙන්නේ මේකෙදි වෙන්නේ transactions mainly transaction abort මම කියන්නේ transaction abort කියන්නේ transaction එක නැති වෙලා යනවා කියලා. එතකොට transaction abort වෙන විදි දෙකක් තියෙනවා. එකක් cascading abort අනිත් එක unrecoverable aborts. Cascading abort එකේදී වෙන්නේ abort one transaction is caused that abort of another transaction. ඒ කියන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ මේ දැන් මේ transaction මේකේ වෙනවා. දැන් හිතන්න මෙහෙම අරන් තියෙනවා. මම මේ example එකකම බලාගෙන යම්. මම මේකෙම පෙන්නන්නම්. එතකොට බලන්න ගියාම දැන් බලන්න T1 එකේදී කරන්නේ රුපියල් 5ක් එකතු රුපියල්මයි වෙන්නේ. sorry 15ට 5ක් එකතු වෙනවා. T2 එකේදී කරන්නේ 10ක් එකතු වෙනවා. දැන් WA නේ. එහෙනම් මුලින්ම වෙන්න ඕනි 5ක් එකතු වෙන්න ඕනි 15ට 20යි. එහෙනම් මෙයා මේක කියවනවා. දැන් දැකපු ගමන් හරි කෙනෙක්ට පේනවා මෙතන right read conflict එකක් වෙලා තියෙනවා. එහෙම අයිඩියා ගන්න ඕනේ. හැම වෙලාවෙම මතක තියාගෙන ගිහින් නෙමෙයි මේ තියරි කොල්ලට දාගත්තොත් වැඩේ හරි. එතකොට මේක රීඩ් කරනවා 20යි හරි. මොකක් හරි කේස් එකක් හින්දා මොකද්ද වෙන්නේ? මොකක් හරි අවුලක් හින්දා මේ T1ට සිද්ධ වෙනවා මේ transaction එක abort කරන්න. transaction එක cancel කරන්න. එතකොට මොකද්ද? value එක 15ක් වෙනවා. දැන් බලන්න දැන් මේ T1 T2 මත T2 is dependent on T2 නේ. එතන මේක කියවලා තියෙනවනේ. ඒකින්ද සිද්ධ වෙනවා මෙයාටත් මේක ආයසරයක් රීසෙට් කරලා දාන්න. මේක එහෙන අවුලක්. දැන් එක transaction එකක් abort වෙච්ච හින්දා ඒක depend වෙච්ච හැම එකක්ම abort කරලා දානවා කියන්නේ ඒක fair නෑ. ඒක අසාධාරණ වැඩක්. ඒකින්ද මේක නවත්තන්න වෙනවා. මේක වෙලා තින්නේ අපිට පේනවා මේක වෙලා තින්නේ මේ right read conflict එකක් හින්දා. එහෙනම් මොකද්ද අපිට මේකත් නවත්තන්න පුළුවන් මොකද්ද strict 2PL protocol එක දැම්මොත් මේ cascading abort කියන එක නවත්තන්න පුළුවන්. unrecoverable කියන්නේ ඒ විදිහමයි. මේ විදිහටම වැඩේ යද්දී මෙතන මේ හැබැයි මේ බලන්න T2 commit කරලා තියෙනවා. T2 commit කළා. හරිද? එතකොට T2 commit කළා අන්න ආයෙසරයක් මොකක් හරි case එකක් වෙලා මොකද්ද T1 transaction එක යාගේ value එක reset කරනවා. ඒගේ value එක ආයි 15ක් කරනවා. හැබැයි මෙයා commit කරලා තියෙන හින්දා මෙයාට මේ transaction එක abort කරන්න බෑ. මෙයා commit කරලා ඉවරයි. මේ can't cancel because modification committed. එහෙනම් මෙයාට කරන්න බෑ. මෙයාට එහෙනම් මේ ආපු value එක එක්කම ඉස්සරහට අරන් යන්න වෙනවා. ඒ කියන්නේ wrong data.
දැන් ඒකේ වැලියු එක 15ක් වුණා. දැන් මෙයා මොකද්ද මේ 30ම තමයි ඉස්සරහට අරගෙන යන්නේ. මොකද මෙයාට abort කරන්න බෑ. මේක නිකන් එක්සැම්පල් එකක් විදිහට මතක තියාගන්න. ATM එකට ATM එකෙන් අපි සල්ලි ගත්තට පස්සේ බැංකුව කතා කරලා කියනවා මේ සල්ලි අරගෙන අපි වියදමක් කළා කියන්නකො. බැංකුව කතා කරලා කියනවා මේ මාර කේස් එක ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක කරන්න විදියක් නැහැ. ඔයාලට සල්ලි දෙන්න විදියක් නැහැ කියලා. ඉතින් අපිට ආයෙ සල්ලි දෙන්නේ නැහැ ගිහිල්ලා. ඒක බැංකුවට අපිට දෙන්න විදියක් නැහැ. එහෙනම් මතක තියාගන්න ඕනි. මේක තමයි එකක් ෆැස්කේඩින් කියන්නේ එකක් බෝඩ් වෙච්ච පළියට අනිත් කෙනත් බෝඩ් වෙනවා. ඒක ෆෙයා නෑ. ඒකින්ද ඒක නැති කරන්න තමයි අපි ස්ට්‍රික්ට් 2PL එක දානවා. අනිත් එක තමයි අන්රිකවබල් කියලා කියන්නේ එකක් කමිට් කරලා තියෙන්නේ. අනිත් එක බෝඩ් වුණාට කරන්න දෙයක් නෑ. අරයට බෑකප් වෙන්න බෑ. ඒකින්ද මොකද්ද? wrong data එක database එක යන්නේ. මේ දෙකම සිද්ධ වෙන්නේ මේ write read conflict එකේ හින්දා. එහෙනම් අපි දන්නවා strict 2PL protocol එක දාලා අපිට මේක avoid කරගෙන යන්න පුළුවන්. හරි. ඊළඟ පාට් එක වීඩියෝ එක දික් වෙන හින්දා දෙකකට කඩන්නම්. ඊළඟ පාට් එක වීඩියෝ එකක් දාන්නම්. ඒක තමයි දැන් පළවෙනි කෑල්ල ඉවරයි. මේකෙදි හොඳට බලාගෙන යන්න ඕනේ මොනවද මේ conflict ටික කියලා බලාගන්න. මුලින්ම properties කියන්නේ properties ටික බලාගන්න. ඊට පස්සේ හැම වෙලාවෙම idea එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ properties privilege වලින් isolation එක තමයි violate වෙන්නේ ගොඩක්. ඒක violate වුණාට පස්සේ මේ දේවල් parallel වෙන හින්දා තමයි ඒක වෙන්නේ. ඒතර isolate වුණාට පස්සේ මෙයාලා හදාගෙන schedules මොනවද? ඊට පස්සේ මේ conflict ටික මොනවද? මේ conflict ආවොත් resolve කරන්න අපි strict 2PL එක දානවා. නැත්නම් looking protocol එක දානවා. ඒකේ රූල් තුන මොනවද? දැම්මහම රිසෝල්ව් වෙන්නේ කොහොමද? ඊට පස්සේ මේ ඔබෝලින් ට්‍රාන්සැක්ෂන් වර්ග දෙක බලන්න. හරි. ජය වේවා.